අපි මේ ගමන පටන් ගත්තේ බණ්ඩාරවැල ස්ටේෂන් එකෙන්. උදේ 11:45ට තියෙන ට්‍රේන් එකේ අපි පිටත් වුණා නානුවට යන්න. ඉතින් ඉස්සෙල්ලාම ට්‍රේන් එක දියතලාව පහු කරලා දැන් මේ එන්නේ හපුතලේ ස්ටේෂන් එකට. හපුතලේ ඉඳන් ආපහු ගමන පටන් ගත්තා. ඊළඟට අපිට හම්බෙන්න තියෙන ස්ටේෂන් එක තමයි ඉදල්ගස්හින්න කියන්නේ. ඉදල්ගස්හින්න කියන්නේ ගොඩක්ම ලස්සන අර කන්දත් එක්ක මාරම view එකක් තියෙන ලස්සනම දර්ශනයක් තියෙන ස්ටේෂන් එකක්. ට්‍රැවලර්ස්ලා නම් මේක දන්නවා. ඉතින් අපි ඔයගොල්ලන්ට මේ ගමනේදී ස්ටේෂන් එකේ වීඩියෝ එකක් කොහොමද අරන් එනවා. ඉතින් අපි ගිහපු ට්‍රේන් එකේ අවුරුදු සීසන් එක ඉවර වෙලා ඒ කියන්නේ අපි හරියටම 20 වෙනිදා තමයි පිටත් උනේ. අපි හිතුවේ ලොකු සෙනගක් ඉඳී කියලා. ඒ වුණාට එහෙම ලොකු සෙනගක් හිටියේ නැහැ. ඉතින් හපුතලේ පහු වෙනකොටම මේ වගේ මාරම ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ඉදල්ගස්හින්නට යන මාර්ගයේදී. ඇත්තට මේ ගමන අපි හදිස්සියේ ප්ලෑන් කරේ. ඒ කියන්නේ උදේ 10:00 විතර තමයි අපි කොහෙද යන්නේ කියලා ප්ලෑන් කරලා අපි වාහනේ යන්නේ නැතුව ට්‍රේන් එකේ යමු කියලා අපි 10:00 විතර තමයි ප්ලෑන් කරේ. එතකොටම අපි කෝල් එකක් දීලා ස්ටේෂන් එකකින් ඇහුවාම 11:45ට තියෙනවා ට්‍රේන් එකක්. ඉතින් අපි කොහොම හරි පැයක් වගේ ඇතුළත ටක් ගාලා ලෑස්ති වෙලා ආවා මේ ලස්සනම ගමන යන්න. සාමාන්‍යයෙන් හදිස්සියේ කරන දේවල්නේ සාමාන්‍යයෙන් ගොඩක්ම සාර්ථක වෙනවා කියන්නේ අපිට. ඒක ඇත්තටම තේරුණා මේ ගමනේදී. ඔන්න අපි ඉදල්ගස්හින්නට ළඟා වෙනවා. ලංකාවේ තියෙන ලස්සනම සීතලම දුම්රිය ස්ථානයක්. ඒ වෙනකොට ලොකු වැස්සකුත් වැස්සා. මීදුම නැති වෙලාවක නම් ඔය පේන හරියෙන් ලොකු ලස්සන view එකක් එනවා. ඉතින් ඉදල්ගස්හින්න පහු කරගෙන අපි දැන් ඉස්සරහට යනවා. ඊළඟට අපිට හම්බෙන්න තියෙන ස්ටේෂන් එක තමයි ඔහිය. අපි ඉන්නේ ඉදල්ගස්හින්නේ ඉඳන් ඔහියට යන මේ ට්‍රැක් එකේ ඉන්නේ. මේ හරිය තමයි වැඩිම රින්ගේවල් තියෙන්නේ. ඒක ස්ටේෂන් දෙකක් අතර වැඩිම රින්ගේවල් තියෙන්නේ. මේ ඔහියයි ඉදල්ගස්හින්නයි අතර. යාරි අපේ පරිසරය යන්නේ වදිනවා වගේ පැත්තේ. යාළුවනි. තව විදියක්. හරි. ඔන්න අපි විදියට ඇතුළට යන්නේ.
ඔන්න අපි දැන් ඔහිය ස්ටේෂන් එකට ලං වෙනවා. මේ වැස්සත් එක්ක අපිට හම්බුණා ඉස්සෝ වැඩේ. මේක නම් මාරම ෆ්‍රෙෂ්. ඉතින් හැමදාම වගේ මෙහෙම chance හම්බෙන්නේ නැහැ. දැන් ඉන්නේ ඔහිය ස්ටේෂන් එකේ. වහිනවා ස්වාඩි එකක් මේක නම් ෆ්‍රෙෂ්. මෙතන ඉඳන් තමයි මෙතනින් බෑර තමයි හෝටල් තැන්න යනවා නම් එන්න මේ පේන පාර තමයි ඔයගොල්ලෝ හෝටල් තැන්නට යන්න ඕනේ. පොඩියෙන් බෑර යනවා. එතන ඉඳන් ත්‍රිවිල් එකක් හරි මොකක් පයින් යන්න පුළුවන් ඉතින්. දැන් ඔහියට පස්සේ ඊළඟට හම්බෙන්න තියෙන ස්ටේෂන් එක තමයි පට්ටිපොළ. ඒ කියන්නේ ඇත්තටම අපි බණ්ඩාරවැලේ ඉඳන් එක දිගට හපුතලේ තියෙන බණ්ඩාරවලට වඩා ගොඩක් උඩින් මුලින්ම බණ්ඩාරවැල ඊළඟට දියතලාව ස්ටේෂන් එක ඊළඟට හපුතලේ ඔහොම අපි කන්ද නගිමින් තමයි එන්නේ. ඒ කියන්නේ අපි මේ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ලේ ඉඳන් බදුල්ල තියෙන්නේ පහළින්. එතකොට බදුල්ලේ ඉඳන් අපි ඇල්ල පහු කරගෙන ඇල්ලටත් වඩා උඩින් තමයි බණ්ඩාරවැල තියෙන්නේ. ඉතින් මේ අපි උඩට කන්ද නැගගෙන ඇවිල්ලා පට්ටිපොළ තමයි ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය. ඒ වගේම ලංකාවේ උසින්ම පිහිටි, ඒ කියන්නේ රේල් පාරේ උසම ස්ථානය පිහිටන්නෙත් පට්ටිපොළ දුම්රිය ස්ථානයට පොඩ්ඩක් ළඟින්. ඒකට අපි කියනවා සමිට් ලෙවල් කියලා. ඉතින් අපිට මේ යනකොට සමිට් ලෙවල් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. අපිට වීඩියෝ එකට නම් හරියට ඒක අල්ලගන්න බැරි වුණා. ඉතින් පට්ටිපොළ තමයි ලංකාවේ උසම දුම්රිය ස්ථානය සහ ඒ සමිට් ලෙවල් කියන්නේ ලංකාවේ දුම්රියක් ගමන් කරන උසම ස්ථානය. දැන් මේ ඈතින් අපිට ඔන්න පේනවා මේ අර සමිට් ලෙවල් එක පහු වුණා ඒ බෝඩ් එක. ඒ කියන්නේ ලංකාවේ දුම්රිය ගමන් කරන උසම ස්ථානෙන් තමයි අපි දැන් ගමන් කරේ. ඔය ඈතින් පේන්නේ මේ හෝටන් තැන්න. ඒ කියන්නේ ඔය ගස් එහෙම පොඩ්ඩක් අමුතු වෙලා තියෙන්නේ. ඔය හෝටන් තැන්නට අදාළ මොකද පට්ටිපොළ ඔහිය ඔය පැත්තෙන්නේ හෝටන් තැන්නට යන්න තියෙන්නේ. ඉතින් ඔය ඈතින් පේනුනේ අර හෝටන් තැන්නට ආවේනිකේ ගස් ටික. දැන් අපි පට්ටිපොළ දුම්රිය ස්ථානයට ළඟා වෙනවා. මෙතනදී මේ ඔයගොල්ලන්ට ලොකු විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. මේ ඕගොල්ලෝ හොය හිටපු තැනක්. ඒ කියන්නේ ෆොටෝ ලොකේෂන් වලට ඕගොල්ලෝ හොය හිටපු අර මම ෆොටෝ එක දාන්නම්. එතන තියෙන්නේ ඇත්තටම මේ පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉඳන් පයින් යන දුර. ඒ කියන්නේ දැන් මේ ඕගොල්ලන්ට මම පෙන්වන්නම්. මෙන්න මෙතන දැන් අපි පට්ටිපොළ දුම්රිය මෙතන මේ පාරක් ඕගොල්ලන්ට පේන්නේ. මේ වාහන යන මෙන්න මේ පාරේ ඔය වංගුවත් එක්කම මම ලොකේෂන් එක පෙන්වන්නම්. මෙන්න මේ හරියේ මෙන්න මෙතන තමයි ඔය කියන තැන තියෙන්නේ. මේ ෆොටෝ එකත් එක්ක දැන් ඔයගලන්ට පෙන්වන්නම් මේ තැන. හරි ඔන්න එහෙනම් අපි ආවා ලංකාවේ උසම දුම්රිය ස්ථානයට. ඒ තමයි පට්ටිපොළ. ඉතින් උසම කියන්නේ ඉතින් ලංකාවේ සීතලම දුම්රිය ස්ථානය වෙන්න ඕනනේ අනිවාර්යෙන්ම. ලංකාවේ දුම්රිය මාර්ගයේ තියෙන උසම දුම්රිය ස්ථානය කියන්නේ ලංකාවේ සීතලම දුම්රිය ස්ථානය. හරි. මේ පේන්නේ ඔයගලන්ට ඔය හෝටන් තැන්න. ඒ කියන්නේ අර තාරපාරක් පෙන්නුවේ ඒ පාර දිගේ ගියාම ඇත්තටම හෝටන් තැන්නට යන තවත් පාරක්. ඔහියනොත් යන්න පුළුවන්, පට්ටිපොළෙනොත් යන්න පුළුවන්. නුවරඑළියේ ඉඳන් එන අය සාමාන්‍යයෙන් පට්ටිපොළ හරහා තමයි යන්නේ. හරිම ලස්සන ප්‍රදේශයක්. නුවරඑළියේ ඉඳන් හෝටන් තැන්නට යන කට්ටිය පට්ටිපොළ හරහා අඹේවැල පට්ටිපොළ හරහා තමයි හෝටන් තැන්නට යන්නේ. මේ තියෙන්නේ ඔය අඹේවැල ඉඳන් එන තාරපාර පට්ටිපොළට. ඔය තියෙන්නේ හයිලන්ඩ් ෆැක්ටරි එක. අපිට
ස්ටේෂන් එකෙන් නම් පයින් යන්න වෙනවා මේක බලන්න බැහැලා. මොකද ස්ටේෂන් දෙකක් අතර තියෙන නිසා. හැබැයි වාහනයකින් આવොත් ඔයගලන්ට මේ හයිලන්ඩ් ෆැක්ටරි එක ළඟටම ඇවිල්ලා ඒක නැරඹීමේ පහසුකම තියෙනවා. දැන් අපි ළඟා වෙන්නේ අඹේවෙල දුම්රිය ස්ථානයට. දැන් මේ පට්ටිපොළ ඉඳන් ටික ටික පල්ලම බැහැගෙන තමයි යන්නේ. ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ පට්ටිපොළ නම් එතනින් එහාට පල්ලම බැහැගෙන තමයි දැන් අපි මේ නුවර දක්වාම යන්නේ. දැන් ඔන්න අපි අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වුණා. ඉතින් මෙතන පාරෙන් අඹේවෙල බැහැලා ඔයගොල්ලන්ට පුළුවන් අර නිව්සීලන්ඩ් ෆාම් එක කියන අඹේවෙල ෆැක්ටරිය බලන්න යන්න පුළුවන්. ඔයගලන්ට මෙතන බැහැලා පයින් උනත් යන්න පුළුවන්. අඹේවෙලේ ඉඳන් ආයිත් ගමන පටන් ගත්තා. දැන් ඉතින් ඊළඟට තියෙන ප්‍රධානම දුම්රිය ස්ථානයේ නානෝය. ඒ අතරේ තවත් දුම්රිය ස්ථානයක් තියෙනවා. හැබැයි ප්‍රධාන දුම්රිය ස්ථානයකට හම්බෙන්නේ නානෝය. අපි අඹේවෙල දුම්රිය ස්ථානයට යන්නත් හිතලා අපි පොඩ්ඩක් කලින්ම දීර්ඝ කරා අපේ ගමන. මොකද ගොඩක් ලස්සන දියැලක් හම් වෙනවා මේ අඹේවෙල ඉඳන් නානුවයට යද්දී. ඇල්ජින් කියන වෝටර්ෆෝල් එක මම හිතන්නේ මම දන්න විදිහට ඒ වෝටර්ෆෝල් එක ඉතින් අපිට මේ දුම්රිය මාර්ගයෙන් අර පයින් ගිහිල්ලා බලා ගන්න බැහැ. හරි ඕකත් ඔය දැන් ඔයගොල්ලන්ට පේන පාලම ඉතාම ලස්සන දර්ශනයක්. උතනින් යනකොට කෝච්චිය මෙන්න මේ වගේ මාරම ලස්සනයි. ඔන්න පේනවා ඈතින් එල්ජින් වෝටර්ෆෝල් එක මාරම ලස්සනයි. මම හිතන්නේ මම ට්‍රේන් එකේ යනකොට දැක්ක ලස්සනම වෝටර්ෆෝල් වලින් දෙකෙන් එකක් කියන්න පුළුවන්. එකක් තමයි තලව කැලේ අපිට හම්බෙන සෙන්ක්ලෙයා එල්ල. ඉතින් ඊටත් වඩා මට නම් මේක මාරම ලස්සනයි. මොකද මේක තියෙන තැන ඔය හෝටන් තැන්න ප්‍රදේශයෙන් කියන්නේ කවුරුත් ළඟා වෙන්නේ නැති මාරම ගුප්ත තැනකින් ඈතින් පේන. මම හිතන්නේ ඕකට යන්න බැරුව ඇති කියලා. මන් දන්නේ අපේ ට්‍රැවලර්ස්ලා යනවද කියලා. මම හිතන්නේ ඕකට ළඟා වෙන්න බැහැ කියලා. හැබැයි කවුරු හරි කමෙන්ට් එකකින් දාන්න ගිහපු කෙනෙක් ඉන්නවා නම් ෆොටෝස් ඕක ට්‍රේන් එකේ ඉඳන් මේ වගේ ලස්සනට බලාගෙන යන්න පුළුවන්. ඔය දර්ශනයට තමයි ඇත්තටම මම නම් මේ උඩරට දුම්රිය මාර්ගයේ මං කැමතිම දර්ශන වලින් එකක්.
ඔය එල්ජින් වෝටර්ෆෝල් එක සහ ඔය ඈත තියෙන ඒ හෝටන් තැන්නට අදාළ පරිසරය. ඉතින් ඔය හේතුව හින්දමයි අඹේවෙල ඉඳන් අපි අඹේවෙලින් ගමන නවත්තන්න නැතුව නානුවයට එනකම්ම ගමන යන්න තීරණය කරේ ඔය දර්ශන ටික මිස් වෙන හින්දා අපිට. ඉතින් මං හිතන්නේ මමත් පුංචි කාලේ එකපාරක් මේ උඩරට දුම්රිය මාර්ගය ගියාට පස්සේ ආපහු අවුරුදු 30කින් විතර තමයි, අද නෙවෙයි, දැන් නම් මම එක දිගට සෑහෙන වතාවක් ගිහින් තියෙනවා. අවුරුදු 30කින් විතර තමයි මම 30කින් 25කින් විතර තමයි මම මේ මාර්ගයට ආපහු ආවේ. හැබැයි මට පුංචි කාලේ ගිහපු මතකය තිබ්බා මං කවදා හරි යනවා කියලා. ඉතින් අපේ ලංකාවේ ඉන්න ඔයාලා මං හිතන්නේ සමහරු ගිහින් ඇති, සමහරු හීනමවනවා ඇති. ඇත්තටම මේක කරන්නම ඕන දෙයක්. මේක ලොකු වියදමක් යන එකක් නෙවෙයි. ඉතින් හරියටම මම ක්‍රමය කියලා දෙන්න. ඔයගලන්ට ඉතාම අඩු මිලකින් මේ ගමන යන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ කොළඹ ඉඳන් ඇල්ලට යන දුම්රිය මාර්ගය ඇත්තටම මේ වෙනකොට ක්‍රවුඩඩ්. ඒ කියන්නේ ඒකේ ඇත්තටම සීට් එකක් හොයාගන්න බැරි තරම් ටුවරිස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒ නිසා මම නිර්දේශ කරන්නේ ඕගොල්ලෝ අනිත් පැත්තට, ඒ කියන්නේ ඇල්ලේ ඉඳන් එහෙම නැත්නම් බදුල්ලේ ඉඳන් නුවරට තෝරගන්න. ඒකෙදි බුකින්ස් අඩුයි සහ යන සෙනග ඇත්තටම සාපේක්ෂව සෑහෙන අඩුයි. ඉතින් එතකොට නිදහසේ ඕගොල්ලන්ට මේක අත්විඳින්න පුළුවන්, මේ ලස්සන දකින්න පුළුවන්. සහ දැන් අපි දන්නවා ඇල්ල ඔඩිසි වගේ ස්පෙෂල් ට්‍රේන්ස් තියෙනවා. ඉතින් ඒකෙදි සමහරලාට ෆස්ට් ක්ලාස් ටිකට් එකක් රුපියල් 8000ක් විතර වෙනවා. ඉතින් මම ඇල්ල ඔඩිසිත් ගිහින් තියෙනවා. මම ඇල්ල ඔඩිසි එකෙත් ගිහින් තියෙනවා. හැබැයි ඒ ට්‍රේන් එකමයි මේ අපි යන්නේ සේම් ට්‍රේන්. ඒ කියන්නේ සම්පූර්ණ එකම ට්‍රේන් එක. හැබැයි රුපියල් 300කට 400කට ඕගොල්ලන්ට මේ ගමන ගන්න පුළුවන්. මේ ඇල්ල ඔඩිසි නැතුව, නමට නැතුව මේ උඩරට මැණිකේ හරි පොඩි මැණිකේ හරි දුම්රියට යනවා නම්. හරි, ඔන්න අපි දැන් නානෝය, අපේ ගමනාන්තය නානෝය දුම්රිය ස්ථානය. ඉතින් අපි මෙතනින් එහාට යන්නේ නැහැ. මොකද අපි ලස්සනම ටික මේ දුම්රිය මාර්ගයේ ලස්සනම ටික බලලා ඉවරයි. අපි දැන් නානෝයෙන් බැහැලා අපි ඊළඟ ට්‍රේන් එක ආපහු හොයාගන්න ඕනේ බණ්ඩාරවලට යන්න. ඉතින් අපි නානෝයෙන් බහිනකොටම මේ නානෝය ස්ටේෂන් එකේ එහා පැත්තේ ගහලා තිබ්බා ඇල්ල ඔඩිසි ට්‍රේන් එක. ඉතින් මේ ට්‍රේන් එකම තමයි ඔය තියෙන්නේ නානෝය ටවුන් එක. නානෝයේ ඉඳන් ගොඩක් අය නානෝයෙන් බැහැලා නුවරඑළියට යනවා. ඒ තියෙන්නේ නානෝය ස්ටේෂන් එක. නානෝයෙන් බැහැලා මං හිතන්නේ ලොකු දුරක් නැහැ නුවරඑළියට. බස් එකේ හරි ට්‍රේවිල් එකක හරි යන්න පුළුවන්. පයින් නම් යන්න බැරුව ඇති නුවරඑළියට. අපි නම් නුවරඑළියට යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි ආපහු ටක් ගාලා කාලා නානෝයෙන් කාලා අපි ටක් ගාලා ආපහු ආවා නානෝය ස්ටේෂන් එකට. මොකද 3:00ට තිබ්බා ආපහු යන ට්‍රේන් එක. ඇත්තටම 3:00ට නෙවෙයි, ඒක 2:50ට විතර තමයි ෂෙඩියුල් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් එන කෝච්චියත් පරක්කු වුණු නිසා අනිත් පැත්තට යන කෝච්චියත් පරක්කු වෙනවා. ඒ නිසා අපිට පොඩි පැය භාගයක් විතර කාලයක් තිබ්බ මොනාරි කාලා ආපහු එන්න. ඉතින් ආව ගමම්ම අර පාලමෙන් එගොඩ වෙලා ආව ගමම්ම දුම්රිය මාර්ගෙට ඔන්න කෝච්චිය එනවා. මේ කෝච්චියත් ඉතින් අරකම තමයි S14 වර්ගයේ ලංකාවේ තියෙන සැප පහසුම ට්‍රේන් එකක් ඉතින්.
මේ කවුරු හරි ගිනි ගොඩක් ගහලා එකින් දුමෙනවා නෙවෙයි. මේ ඉදල් ගස් ඉන්න ස්ටේෂන් එකේ හැටි මේක හැම වෙලේම මෙහෙමයි. මේ ලොකු මීදුමක් ඒ කන්ද එක පැත්තක ඉඳන් මේ පැත්තට යනවා. ඕක හැම ස්ටේෂන් එකේම වෙන දෙයක් නෙවෙයි. මේ ඉදල් ගස් ඉන්නට ආවේනික දෙයක් මේක. මේ ඔයගොල්ලෝ ඕනම වීඩියෝ එකක බලන්න හැමදාම වගේ මෙහෙම ලොකු මීදුමක් මේ කන්ද හරහා පාස් වෙනවා. ලංකාවේ තියෙන ලස්සනම හැමෝම හීනම වන ඉදල් ගස් ඉන්න දුම්රිය ස්ථානයේ පොඩි වෙලාවක් ඉතින් නවත්තලා තිබ්බා. ඕගොල්ලොත් බලා ගන්න. ඕගොල්ලොත් මේක විඳ ගන්න. විදගෙන ඕගොල්ලෝ කවදා හරි නෙවෙයි ඇත්තටම ඉක්මනටම මේ ට්‍රේන් එකේ එන්න. මොකද ලංකාවේ ඉන්න කෙනෙක් මේකට එන්නේ නැතුව ඇත්තටම වැඩක් නැහැ. මේක ඒ තරම් මේ වීඩියෝ එකට මේක ගන්න බෑ. ඇත්තටම මේ කැමරා කාචයට මේක හසුර කරගන්න හරිම අමාරුයි. ඒ ලස්සන ඒක S2 ෙන්ම විඳින්න ඕනේ. ඒක මාරම එකක්. ඒක S2ට විතරක් නෙමෙයි ඒක අපේ ඇඟට ඒක විඳින්න ඕනේ. ඒ සීතල ඒ කම්ෆර්ටබල් එක ඒක AC එකකින් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඕගොල්ලෝ කවදා හරි අනිවාර්යෙන්ම මේක කරන්න. කරලා කමෙන්ට් එකක් දාන්න. වයිෆ්ට නම් ඉතින් මේ සීතල අරුමයක් නෙවෙයි. මොකද එයාගේ
ඉපදුණු දවසේ නම් ඉන්න ගම බණ්ඩාරවෙල. ඒ නිසා මට මැජික් එකක් වුණාට සීතල යාට නම් එක සාමාන්‍ය දෙයක්. ඔන්න අපි ආපහු සැරයක් මම ආසම නගරයක් හපුතලේ හැම වෙලේම වගේ මීදුමකින් වැහිලා තියෙන හපුතලේ ස්ටේෂන් එකේ ඉඳන් ඔන්න දැන් ආපහු සැරයක් බණ්ඩාරවෙල පැත්තට එනවා. ඉතින් ඊළඟට අපිට හම්බෙන්න තියෙන්නේ දියතලාව ස්ටේෂන් එක. හැබැයි ඒක වීඩියෝ එකේ නැහැ. ඔන්න දැන් අපි අපේ ගමනාන්තය බණ්ඩාරවෙල ස්ටේෂන් එකට ආවා. ඔන්න ඉතින් අපි දැන් ජීවත් වෙන්නේ බණ්ඩාරවෙල. ඔන්න අපේ නගරයට අපි ආවා. අද එනකොට මීදුමින් වැහිලා ලස්සන වෙලා හවස මං හිතන්නේ 6 විතර වුණා අපි එනකොට. එම දුරිය බදුල්ල දක්වා සෑම දුරිය ස්ථානයකම නවත්වනවා ඇත. ට්‍රේන් එක මෙතනින් නවතින්නේ නැහැ. ට්‍රේන් එක බදුල්ල බලා යනවා. ඉතින් ඇත්තටම දැන් ඕගොල්ලෝ බලයි මේ වීඩියෝ එකේ කෝ 9 ආච් බ්‍රිජ් එක නැද්ද කියලා. ඇත්තටම ඉතින් 9 ආච් බ්‍රිජ් එක හම්බෙන්නේ බණ්ඩාරවෙල ඉඳන් ඇල්ල හරහා බදුල්ලට යනකොට තමයි 9 ආච් බ්‍රිජ් එක හම්බෙන්නේ. ඒ නිසා අපිට ඒක මේ ගමනේදී ඕගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැහැ. අපි බණ්ඩාරවෙලින් නවතිනවා. හැබැයි ට්‍රේන් එක යනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දෙමෝදරට වගේ දාගත්තොත් රයිඩ් එක නැත්නම් බදුල්ලටම දාගත්තොත් 9 ආච් බ්‍රිජ් එක බලා ගන්න පුළුවන්. අපිට මේ මුළු ගමනටම ගියේ පැය 6ක විතර කාලයක්. ඉතින් ලස්සන තවත් මේ වගේ ලස්සන වැඩකින් ආයි දවසක අපි හම්බෙමු. channel එක subscribe කරලා තියාගන්න. bell button එක click කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න. ඔන්න අපි trip එක අවසන්. රතින්ජුගතුමා. End of the trip. ඔන්න එහෙනම් අපේ මිනි ට්‍රිප් එක අවසන්.